යවපු තැන කඳුනාගිට මරුවෙක් රණවීර අයියා නම් හරියටම ජනවාරි 1 වෙනිදා අපි ගියා නාගොල්ලේ ලොකුම නාය ඩ්‍රෝන් එකෙන් ගන්න වීඩියෝ එකක්. ඇත්තට ඒ ගියපු වෙලේ අපි දන්නෙත් නෑ උඩ නායකාවටම ඩ්‍රෝන් එක යවලා එහෙම පිටිපස්සට ගත්තා. අරන් අපි ඉන්න තැනිමුත් උඩින් ගිහිල්ලා අපිට ගානක් වුණේ එතන වතුර පාර සද්ද හින්දා. කොහොම හරි ගිහිල්ලා පිටිපස්සේ තිබ්බ කන්දේ ගහක වැදිලා ඩ්‍රෝන් එක වැටුණා. හිතා ගන්න බැරුණා කොහෙද ඩ්‍රෝන් එක තිබ්බේ කියලා. ඊට පස්සේ අපි එහෙම උඩ පැත්ත කන්දකට ගියා. ඒ කන්දට ගිහිල්ලා කන්ද උඩට ගියාගෙන් පස්සේ තමයි මැප් එක බැලුවම තියෙන්නේ අපි හිටපු තැනටත් පල්ලෙහා එහා පැත්තේ කන්ද කියලා. ඊට පස්සේ ගිහිල්ලා මැප් එකේ පෙන්න කලින් මැප් එක බලන්න දැනගෙන හිටියේ නැහැ. ඊට පස්සේ මැප් එක බලන ක්‍රමය තමයි මැප් එකේ පෙන්නනවා එච් අකුරෙන් ඒ අපි ඩ්‍රෝන් එක යවපු තැන. ඊට පස්සේ තව ඊතලයකින් පෙන්නනවා ඩ්‍රෝන් එක තියෙන තැන. ඕක කලින් දැනගෙන හිටියේ නැහැ. ඒ පාර උඩට ගියාම බැලීගෙන අපි හිටපු තැනටත් පල්ලෙහා තමයි ඩ්‍රෝන් එක තියෙනවා පෙන්නන්නේ. ඊට පස්සේ දෙක ආවා මේ පැත්තේ අයියා කෙනෙක් රණවීර කියලා. කඳුනගින්න මළුවෙක් රණවීර අයියා නම්. ඊට පස්සේ එයයිතුයි සම්පතුයි අපි තුන්දෙනාම මාර මහන්සියක් වුණා ඩ්‍රෝන් එක හොයාගෙන පැය 3ක් විතර ගියා ඩ්‍රෝන් එක හොයාගන්න කොහොම හරි. ඉතින් ගොඩක් පින් අර අයියට අපි කියලාත් නෙමෙයි කොහොම හරි එයා අපිත් එක්ක ආවා ඩ්‍රෝන් එක හොයාගන්න කම එයා තමයි ඇත්තටම ඩ්‍රෝන් එක ගිහිල්ලා මේ හොයාගත්තෙත් අන්තිමට. ඊට පස්සේ ඩ්‍රෝන් එකට මුකුත් වෙලා නැහැ මඩ චුට්ටක් විතරක් ගෑවිලා තිබ්බා. ඉතින් ඒ ගත්ත වීඩියෝ එක දැන් බලන්නකෝ.